ලිංගිකත්වය සහ ලිංගික තෘප්තිය රඳා පවතින ලිංගීය ප්‍රමාණය මත නෙවෙයි. මේ ලිංගික තෘප්තිය සඳහා ආදරය, සෙනෙහස, රැකවරණය, වටපිටාව මේ හැමදේම බලපාන. සාධකල ගත්තොත් ලිංගිකත්වය කියන්නේ එක්තරා හලා. ඒ වගේම තමයි කාන්තාවක් තෘප්තිමත් කරන්න බොහෝ ආකාර තියෙනවා. ඉතින් කාන්තාවක් බොහෝ වෙලාවට පරේක්ෂණාත්මකව ඔප්පු කරලා තියෙන්නේ 80%ක්ම කාන්තාවන් උපරිම ලිංගික තෘප්තිය ලබන්නේ එහෙම නැත්නම් සුලතාන්තයටපත් වෙන්නේ කාන්තාවකගේ තියෙන ක්ලිටෝරිස් වගමනිය ස්පර්ශ කිරීම නිසා. අපිට එතනින්ම හිතා ගන්න පුළුවන් මේ ලිංගය ඇතුල් කිරීම මත මේ කාන්තාවක් සුලතාන්තයටපත් කිරීම කියන එක ඒ තරම් වැදගත් වෙන්නේ නැහැ. ඒක 20%ක වගේ කොටසක තමයි තියෙන්නේ. ඉතින් මේ කාරණාව ඔළුවේ තියාගන්නවා නම් ඇත්තටම මේ ලිංගීය ප්‍රමාණය කියන එක ලිංගිකත්වයට හෝ ලිංගික තෘප්තියට ගැටලුවක් ඇති කරන්නේ නැහැ.